Hello, good morning. Welcome to my YouTube channel. අද දවස් ඇවිල්ලා 2026 පෙබරවාරි 9 අපි අද මාකට් එක ගැන පොඩ්ඩක් විස්තර බලමු. අපි ක්‍රිප්ටෝ බබල් එකේ බැලුවොත් දැනට විවන්නම දාලා බැලුවොත් දැනට WLFI 3.1% අප් වෙලා තියෙනවා. මේක තමයි World Liberty Financial මේක डोनाल्ड ट्रम्प की फैमिली के बिजनेस එකක් මේක World Liberty Finance කිතෝ මේ coin එක රිලීස් කරන්නේ මේක රිලීස් කරපුවම ලොකු ප්‍රමාණයකට යනවා මම හිතන්නේ ඩොලර් 1කට වගේ ආසන්නට එනවා ඊට පස්සේ නැවතත් මේක ඩ්‍රොප් වෙනවා මම මේ අතරතුර ඔය අප්ඩේට්ස් දෙන ගමන් අතරතුර මට ඔයාලට දෙයක් කියලා දෙන්න තිබ්බොත් මම ඒක හිමම කියලා දෙන්නම් මෙතන බලුවොත් මේකේ මාකට් කැප් එක ඩොලර් බිලියන් 2.91යි රෑන්ක් එකේ 31ට ඉන්නවා මේ coin එක ගැන පොඩ්ඩක් බලන්න. ඒතර මොකද මේ coin එක ගැන බලනකොට ඒක හර අපිට සමහර ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ දේවත් එහෙම ඉගෙනගෙනම ඉස්සරහට යන්න පුළුවන්. ඒතර අපිට නිකන් coin එක ගැන විස්තර බලන්නදී මම ඔයාලට coin market cap එකේ කොහොම කියලා දෙලා ඊටු ටික අපි බලමු. coin market cap එකට යන්න. උතනදී details ටික පෙන්නනවා. okay හරි අපි coin එකේ දැන් ඉන්නේ මේක තමයි World Liberty Financial Statistics. එතකොට මේකේ market cap එක තියෙන ඩොලර් බිලියන 2.85ක් ඩොලර් බිලියන 2.85ක් තියෙනවා. ඒ වගේම මේකේ අපි බැලුවොත් total supply එක බිලියන 100යි WLFI coins බිලියන 100ක් තියෙන total supply එක maximum supply එකක් තියෙනවා බිලියන 100ක් WLFI එතකොට දැනට holders ලා ඉන්නවා 135යි 47යි කියන්නේ 135470ක් වගේ ආසන්න ප්‍රමාණයක් circulating supply එක තියෙනවා බිලියන 26.74ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 26.74ක් දැනට මේකෙන් සර්කියුලේට් වෙනවා මේ සම්පූර්ණම ප්‍රමාණයෙන්. එතකොට අපිට මේක බලා ගන්න පුළුවන් මේ coin එක ගැන විස්තර මේකේ white paper එක තියෙනවා. සාමාන්‍ය coin එකක white paper එකක් රිලීස් වෙනවා නම් ඒක ගොඩක් දුරට fundamentally valid coin එකක්. අපිට කියන්නේ white papers තියෙන සියලුම දේ හොඳ projects හොඳ coins කියලා හොඳ tokens කියලා. නමුත් probability එකක් තියෙනවා. ඒතර මේක website එකක් තියෙනවා. ඒක හොඳයි අපිට website එක බලන්න පුළුවන් white papers තියෙන එකේ මේ project එක සම්බන්ධ සියලුම විස්තර තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් tags කියලා එකක් තියෙනවා. මේ tags කියන එකට ගියාම මේකේ බලා ගන්න පුළුවන් category එකේ WLFI ecosystem DeFi made in America American coin එකක් මේක Binance ecosystem එක කරා තමයි වැඩ කරන්නේ. එතකොට self reported tax ඇවිල්ලා stable coin මෙයාලා stable coin එකක් රිලීස් කරන එක ගැන කිසි කතාවක් තියෙන පොඩ්ඩක් මම ගැන විස්තරයට. මට ටික හරියට මේක මතක නැහැ ඒකේ විස්තර ටික. මොකද මම ඒක පොඩ්ඩක් බලලම කියන්න ඒකේ විස්තර ටික කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙන World Liberty Financial Market එක exchanges ටික තියෙනවා. Binance, Uniswap, Coinbase Exchange, Upbit, OKX exchanges. පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් මාකට් එක නිවුස් සම්පූර්ණ නිවුස් ටික බලා ගන්න පුළුවන්. ඒතර කමියුනිටි එකේ විස්තර මෙතන බලා ගන්න පුළුවන්. about එකේ බලා ගන්න පුළුවන් මේ coin එක සම්බන්ධව විස්තර.
හරි අපි බලමු මාකට් එක. දැනට BTC එක 70772කට ට්‍රේඩ් වෙනවා. Ethereum එක 2088කට ට්‍රේඩ් වෙනවා. මාකට් කැප් වල ලොකු වෙනසක් නැහැ. BTC ට්‍රිලියන 1.41යි Ethereum බිලියන 251යි ඩ්‍රොප් එකක් තියෙනවා මේකේ. පහුගිය පැය 24 ගත්තොත් 2% අප් වෙලා තියෙනවා BTC. Ethereum වෙනසක් නැහැ. එතකොට XRP ගත්තොත් XRP 1.1ක අප් එකක් තියෙනවා පැය 24 ඇතුළත. රිලීස් වෙන දින මේ නිවුස් ටික රීටේල් සේල්ස් Tuesday February 10 කියන හෙට රිලීස් වෙනවා රීටේල් සේල්ස්. January jobs report රිලීස් වෙනවා February 11 අනිද්දා. ඊට පස්සේ January CPI date එක consumer price index එක රිලීස් වෙනවා February 13 සිකුරාදා. මේ නිවුස් අතරතුර රේට් කරනකොට පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. මේ සුනිල් කියන ඉන්දියන් ඇනලිසිස් එකේ පොඩි ත්‍රාක් පෝස්ට් එකක් මම දැක්කා. ඒකේ තියෙන හොඳ අපි බේසිකලි යූස් කරන ඉන්ඩිකේටර්ස් ටිකක් MACD buy and sell signal RSI overbought oversold මේක පොඩි දෙයක් වුණානේ මේක ලොකු මීනියන් එකක් තියෙනවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. Bollinger Band එකේ volatility level එක 9 EMA short term trend එක 21 EMA එක entry exit point එක 50 EMA place stop loss 200 EMA long term trend එක බලා ගන්න පුළුවන්. ඔය ටික හරිම වැදගත් indicators හතක් අපිට use කරන්න පුළුවන්. ඔයාලා use කරලා ඇති ඔයාලා use කරන tool එකක් තියෙනවා මෙතන පල්ලෙහා දාන්න. මේ one by one මම මේ වගේ වැඩ කරන විදිහ වලට explain කරන්න. ඉදිරි වීඩියෝස් වලදී මොනවා හරි ඔයාලට මේ සම්බන්ධව දැනගන්න එකක් තියෙනවා. ඔයාලා මොනවා හරි lesson එකක් ඕනේ නම් cryptocurrency සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. මම ඒතර ඒකට අදාළ වීඩියෝ එකක් කරන්න. මම මේක roughly තමයි වීඩියෝස් ටික බලන්න යන ගම ඔයාලට මේ news පොඩ්ඩක් තව දෙයක් තියෙනවා. කියන්නේ මම basically mainly trade කරන්නේ මෙක්සිකෝ වල accounts එකක් දැනටම open කරලා තියෙනවා නම් message එකක් දාන්න yes කියලා නැත්තම් ඔයාලට ඕන මගේ link එක දෙන්න පුළුවන්. මගේ referral link එක කරලා register වෙලා මට ඒක screenshot එකක් දාන්න. මම දාන හැම trade එකක්ම ඔයාලට share කරනවා. ඔයාගේ trading name එක මට share කරන්න. නැත්නම් comment එකක් විදිහට දාන්න. register වුණා කියලා ඊට පස්සේ මම personal ඔයාගෙන් ඉල්ල ගන්නම්. මම group එකකට ඔයාලා add කරලා පස්සේ මෙක්සිකෝ හරහා ලොකු chances ගොඩක් තියෙනවා ඔයාලට. register වෙනකොටම ඒකේ ලොකු process එකක් තියෙනවා. process එක කියන්නේ ඒකෙන් ලොකු benefits ඔයාලට ගන්න පුළුවන්. register වෙන ගමන් ඔයාලට dollars ගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය යාලගේ trade මේ dollars 10 dollars 3 dollars 5 වගේ ලොකු අනිත් ඒවාට සාපේක්ෂව ගන්න පුළුවන්. මොකද අනිත් ඒවාගේ එහෙම ලොකු trading volume එකක් හදන්න ඕන සාමාන්‍ය වගේ dollars ප්‍රමාණය dollars 10 5 වගේ ගන්න. නමුත් මෙක්සිකේ ඔයාලට පොඩි trading volume එකකින් මේ වගේ දේවල් ගන්න පුළුවන්. මම මේක ඔයාලා මට request කරන්න comment එකකින් ඔයාලට ඕනේ කියලා මගේ referral එක දීලා referral එක register වුණාම මම ඒවා group එකකට add කරනවා. ඒ group එකේදී ඔයාලට මම දාන trade එකම ඔයාලට free තමයි දෙන්නේ. Telegram group එකකට add කරනවා. ඒක අර ඔයාලට trades වලට එන්න වෙන්න පුළුවන්. ඒක totally free. මගේ signal එකම මම update කරනවා. මම දාලා තියෙන trade එකම. දැනට market එක consolidation එකක තියෙන්නේ. ඒ නිසා මේ වගේ ලාක trades කරන එක හරිම risky. ඒ නිසා ඔයාලා ප්‍රොෆෙෂනල් trade කරන මම අද house video එකක් දාන්නම්. first lesson එක cryptocurrency සම්බන්ධව. එතනදලා අපි ඉස්සරහට ඒක ටික කරගෙන යනවා.